මම චූටි කතාවක් කියන අපි හැමදෙරේ අපි හැමදෙර මතකද? සඳපාන ජාතකය. සඳපාන ජාතක? සඳපාන ජාතකය අපි හැමදෙරනේ. අර ගොන් කරත්ත 150 සාරා කාන්තර මැද්දෙන් ටිපක් යනකොට අන්නේ ආලේ වතුර ඉවර වෙනවා. ඊට පස්සේ කට්ටියම එකතු වෙලා සූසහයෙන් ළඟ තියෙන මානපදුරක් මෙහෙක් කරලා ඇදලා දානකොට අන්න විලක් මතු වෙනවා. එතකොට මේ විලෙන් වතුර බොන්න කියලා හිතාගෙන පරිලෙය වනේ වඳුරු රංචුවක් එතනට ඇවිල්ලා ට්‍රයි කරනකොට අන්න බොන්නේ නැහැ. ඊට පස්සේ එයාලා කට්ටිය ඔක්කොම එකතු වෙලා බීම බට වගේක් බෙදාගෙන ඒකෙන් වතුර බොනවා. අන්න විවරවසේ කට්ටියට පාචනය හැදෙනවා. මේ උත්සාහවන්තකම ගැන ඊට වඩා මොනවද අපි හැමතුරු උදාහරණ? සභාපතිතුමා ඇයි ඔය එහෙම? ඇයි? මේ හාමුදුරනේ ටැංකල කොහෙද තියෙන්නේ? පැංකල බෝමලුවේ වැටට එහා පැත්තේ අඩුක් කරලා ඇති. බොමලුවේ වැටට එහා පැත්තේ අඩුක් කරලා. මම බලන්න. දානමාන දෙනවා වගේම පරිත්‍යාගශීලීකම කියන්නේ මිනිස්සුෙකුට කලාතුරකින් පිහිටන ගුණාංගයක්. ඇත්ත. සහතික ඇත්ත අපි හැමතුරු. මම චූටි කතාවක් කියන්නම්. ඔය පරිත්‍යාගශීලීත්වය ගැන කියන ජාතක කතාවක් තිබ්බා මට හරියට නම මතක නැහැ. කොහොම හරි ඒ කාලේ රජ කෙනෙක් හිටියා හැමදේම දන් දුන්නා. මිල මුදල් යාන වාහන බස් කාර් බෑන් වොච් ටැබ්ලට් හැමදේම දන් දුන්නා. අවසානයේ තමන්ගේ බිසවත් දන් දීලා බිසවගේ හිසත් දන් දුන්නා. ඊට පස්සේ අවසානට ඒ රජතුමා වෙන බිසවක් මේ සරණ පාවගත්තා. හැබැයි පරිත්‍යාගශීලීත්වය ගැන ඊට වඩා මොනවද අපි හැමතුරුනේ උදාහරණ? සභාපතිතුමා ඇයි ඔය එහෙම? මේ හාමුදුරනේ පැදුරු කොහෙද දන්නේ තියෙන්නේ නේ? ධර්මශාලාවේ මුල්ලක ඇති. ධර්මශාලාවේ මුල්ලක ඇති බලන්නකෝ. මම බලන්න.